ඉතින් ඒ මම නංගි කොටීගේ ඉර කපලා මාට්ටුනාට පස්සේ අර ඇගේ වැගේ නංගි කියලා වැඩක් නැහැ. ඉතින් දැන් ඉස්සර වගේ නෙවෙයි. කෝල් අරන් අරයට මෙයට කියලා වැඩක් නැහැ. DIG ගේ නෙවෙයි. ඉතින් ඊට යාගෙන ගුණත් සෝරි තමයි දැන්. ඒ විදිහට හැදිලා තියෙන්නේ. හරි සතුටුයි ඒ ලංකාව ගැන. එහෙම බලද්දි. ඉතින් මේ ඔගත් එක්ක ඉර කප්පු සීන් එකත් එක්ක මේ දැන් ඉර කපලා නවත්තලා දඩගොලේ ප්‍රශ්නෙත් නෝ කරන්න වෙන්නේ. ඉතින් මෙහි තියෙන පොඩි සිස්ටම් එකක් ගැන කියන්න හිතුණා. දඩගොල. මෙහි සීන් එක තියෙන්නේ කැමරා සිස්ටම් නේ තියෙන්නේ. ඉතින් මේ ෆොටෝ ටික අදාළ වැරද්ද ෆොටෝ ටික වාහනේ නම්බර එකත් එක්ක ෆොටෝ එක පුළුවන් නම් හැම වෙලාවෙකම ඩ්‍රයිවර්ගේ zoom කරපු ෆොටෝ එකක් එනවා. ඒ ටික ඔක්කොම වාහනේ රෙජිස්ටර් කරලා තියෙන කෙනාගේ ෆෝන් එකට තමයි එන්නේ. අයිති කෙනාගේ ෆෝන් එකට. මොබයිල් ෆෝන් එකට එනවා. ඒක ඇප් එක හරහා ඔන්ලයින් ගෙවන්න පුළුවන්. ඒකයි එතකොට මේ තව දඩගොලට chance එකක් දීලා තියෙනවා. ලංකාවේ තියෙනවානේ ඔය දවස් 14ක් ඇතුළත ගෙවන්න. එතකොට දඩේ 1000යි දවස් 28කින් ගෙවුවොත් 2000යි එම ඩබල් කරපු සිස්ටම් එකක් තියෙනවා. මම දැන් තියලා තිබුණානේ එහෙම එකක්. එතකොට මේ දවස් ගාන මට හරියට මතක නැහැ. දවස් 14 24 එහෙම සීන් එකක් තියෙනවානේ. මේ කාලය ඇතුළත කිව්වොත් මේ ගාන ඔරිජිනල් දඩේ ගාන 19000 ඒක අමතනොන ඩබල් ගෙවන්න ඕන. මෙහෙ දීලා දෙනවා chance එකක්. දිනේට කලින් ගෙවුවොත් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. දඩේට. කොහොමද ඒක? දඩ ගෙවන්න ආසයි ඔය එතකොට මිනිස්සු. අපි හිතමු 1000යි කියලා. දඩේ 1000යි නම් එයාට දැන් දින 7ක් තියනවා කියනකො ගෙවන්නේ. දින 7ක් තියනවා ගෙවන්න. දින 7ක් ඇතුළත ගෙවන්න තියෙන්නේ. ඊට පස්සේ ගෙවන්න පුළුවන්. ඊට පස්සේ ගියොත් අර වගේ percentage එක වැඩි වෙනවා. ලංකාවේ වගේ ඩබල් නෙමෙයි 100 ගණක් වැඩි වෙනවා දඩේ. ඊට කලින් ගෙවුවොත් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා දඩේට. මට මතක විදිහට 150. කියන භාගයක් ගෙවන්න ඕන. 1000ක දඩේට 500 ගෙවන්න ඕන. හරියටම ගාන මත නැහැ. ඔය වගේ ගණක් තමයි ගෙවන්න තියෙන්නේ. හරි 110ක් කියලා කියමුකෝ. ඒකත් ලොකු දෙයක් නේ. දඩේකට ඩිස්කවුන්ට් හම්බ වෙනවා කියන්නේ. ඒක තමයි මිනිස්සුන්ව හුරු කරලා ඉක්මනට සල්ලි ටික ගන්න දඩේ ගෙවන්න හදපු හොඳ ප්ලෑන් එකක්. ඒක. මොකද දඩේ 1000යි. දැන් ලංකාවේ දඩේ 1000 දඩේ කවදාවත් අඩු කරන්නේ නැහනේ. 1000 දඩේට වෙන තැනකින් ගෙවන්න ගියොත් පෝස්ට් ඔෆිස් එකේම ගෙවන්න ගියොත් 10ක් දුකද වැඩිපුර ගෙවන්නත් ඕනේ. 10 දඩේට 1100ක් ගෙවන්න ඕන මට මතක විදියට. දැන් කොහොමද දන්නේ නැහැ මේ කාලේ නම් ගෙව්වේ. එතකොට මෙහෙ කරලා තියෙන ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඉතින් දඩ ගෙවන්න ආසයි දඩ කන්නත් ආසයි එතකොට. අනිත් එක තමයි ඔය වගේ දැන් අර කැමරා සිස්ටම් එක තියෙද්දි මම දැක්ක CCTV හයි කරන්න යනවා කියලා නිවුස් එකක් තියෙනවා. ආණ්ඩුවෙන් මේ උදකලා ස්ථාන සහ ප්‍රධාන රාජ්‍ය ඒ කියන්නේ ගොඩක් තැන් වලට CCTV හයි කරන්න යනවා කියලා. ඒකත් එක්කම ওই සිස්ටම් එකක් ගෙනාව නම් ප්‍රධාන නගර ටිකට හරි කියන්නේ ඔය කොළඹවට තියෙන ටිකට හරි කැමරා සිස්ටම් එක ගෙනාව නම් එතකොට ඔය මාර්ග නීති ටික මිනිස්සුන්ගේ ඇඟට ඔටෝ එනවනේ. එතකොට පිට පළාතට ගියත් ඒ නීති රීති ටිකට ඒ විදිහට ගරු කරගෙන වැඩේ කරගෙන යනවා. එතකොට අරකට හුරු වෙනවනේ. එතකොට මම හිතන්නේ මේව කරන්න පුළුවන් ලොකු දෙයක්. එතකොට ඔය පොලිසියත් එක්ක තියෙන ප්‍රශ්නත් අඩු වෙනවා. අනිත් එක තමයි බොඩි කැම් එක. දැක්කනේ දැන් ඒ ඊයේ ප්‍රශ්න විතරක් නෙමෙයි තව ප්‍රශ්න තියෙනවානේ. පොලිසිය ප්‍රශ්න ඕන තරම් තියෙනවා මේ සෝෂල් මීඩියා එකේ ගියාම. මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන ඒවා අර මේ ප්‍රශ්න. ඔය ලියන ඒවා බයික් ලියන ඒවා කොල්ලෝ එමෙ වීඩියෝ කරලා දාලා දෙනවා. හරි කැතයි ඒවා. ඒවා හරි කැතයි. යුනිෆෝම් එකක් ඇඳලින්නේ. ගරුත්වෙන් කරන රස්සාවක් වෙන්න ඕනනේ ඔක. මිනිස්සු ගරු කරන රස්සාවක් වෙන්න ඕන පොලිසිය රැකියාව. එතකොට ඒකේ ගෞරවය නැති වෙන ওই වගේ වීඩියෝ සෝෂල් මීඩියා වලට මිනිස්සු අතර එහෙම නැති වෙනවනේ. බොඩි කැම් එක පොලිසිය මහතුරු ඉල්ලන්න ඕන මේ වෙලාවේ. අපිට දෙන්න අනිවාර්යෙන් බොඩි කැම් එක. හරිද? ඔයාලගේ පඩි නඩි ටික ඒව ගානට ඉතින් කාලයක් යනකොට වැඩි වෙලා එයි. එකපාරට ඉතින් හැමදේම කරන්න බෑනේ. ඒ ඉස්සෙල්ලා ඔයාලගේ ජොබ් එකේ ඔයාලගේ වගේම ඔයාලා හරියට කරන තැනට වැඩේ හදාගත්තම එතකොට ඔය අනිත් ටිකත් ගානට හැදේ මට හිතෙන විදියට. ඒක තමයි කරන්න ඕන හොඳම දේ. ඔය බොඩි කැම් එක අනිවාර්යයෙන් හොඳ වැඩක්. ඒක ඉල්ල ගන්න ඕන පොලිසිය කට්ටිය කරදර කරලා අපිට දෙන්න අපිට. ඒතකොට පොලිසිය ලොක්කෙකුට නම් දෙකට දුරට වෙන්න ඕනේ නෑනේ උඹලා.
ආදරේට උඹලා මේ පොලිසිය ලොක්කේ වුණ කතා කරලා කියන්න බෑනේ ඔයාව අතාරින්න මෙහෙම මේ ඔයා මගේ නංගි අක්කා මල්ලි තාත්තා ඒවා උරතල් බෑනේ කැමරා එක තියෙනවා ඔයාට ඔක්කොම ඔයාගේ අතේ සාක්ෂි ටික තියෙනවා ඔයාට ඕන විදිහට රාජකාරී කරන්න පුළුවන් කොන්ද කෙලින් තියාගෙන ඒකින්ද ඒක ඉල්ල ගන්න අනිවාර්යයෙන් මම නම් කියන්නේ ඒක කරදර කරලා ඉල්ල ගන්න ඕන ආණ්ඩුව පැතුනුත් පොලිසියට සපෝට් එකක් දෙන්න ඕන මේක ඉක්මනට කරලා දීලා එතකොට මේ වගේ ප්‍රශ්න අඩු වෙනවා මිනිස්සුන්ට විශ්වාසය තියෙනවා එතකොට නීතියට හරියට පාරේ යන්න පුරුදු වෙනවා හොර වැඩ අඩු වෙනවා ඒකින්ද ඒක හොඳ වැඩක් ඉතින් ඔය දඩකොල්ල සිස්ටම් එක කිව්වේ මෙහි ඉතින් කරදරයක් නැහැ මම ඔන්ලයින් ගෙව්වා ඩිස්කවුන්ට් එකක් ගත්තා ගමනක් ගියා පාරේ නවත්තින් රස්තිය දුන්නේ දැන් නැහැ ලයිසන් එක අරගෙන දැන් අපි කොළඹ ගියොත් එහෙම මාතර ඉඳලා කොළඹින් ලයිසන් එක ගත්තොත් ආයෙ කොළඹ යන්න ඕන ලයිසන් එක ගන්න ලංකාවේ තියෙන්නේ එහෙමනේ මේ එහෙම ගන්න නැහැ ඉතින් යන ගමනත් එදා ගාසේ ගමනත් හොඳට වැඩි ටිකක් කරගත්තා දඩකොලේ ගෙදරට එනවා ෆෝන් එකට එනවා ඒකත් ජෙව්වා ආයෙ පදින්න තියෙන්නේ ඉතින් දඩකොල ආයෙත් පදින්න තියෙන්නේ ආසයි දඩකොල ගන්න මේ අන්න ඒකයි සිස්ටම් එක එහෙම තමයි හැදෙන්න ඕන ඉතින් මිනිස්සු වැරදි කරන්නේ නැහැ හදිසිය තියෙන කෙනා ඉතින් දඩකොලේ කාගෙන හදිසි ගමන යනවා ප්‍රශ්නයක් නැහැ නේද අනිත් එක තමයි හයිවේ එකේ සල්ලි ගෙවන හයිවේ එකක් තියෙනවා නැති හයිවේ එකක් තියෙනවා හරිද ඒතර නැති හයිවේ එකේ සල්ලි ගෙවන නැති හයිවේ එකේ නීති රීති ටික ඔක්කොම තියෙනවා ඒකේ උඩ දාලා තියෙනවා යන්න ඕන වේග සීමාව ඩිජිටල් බෝඩ් වල මේ අදාළ තැන මේ වේග සීමාව වලට යනවනේ 110 තමයි උපරිම 120ට යන තැන් එහෙම අඩු තියෙනවා ඒතකොට ඒ තැන් වල එහෙම දාලා තියෙනවා 90ට යන්න ඕන තැන් වල 90 දාලා තියෙනවා සල්ලි ගෙවලා යන එකේ සාමාන්‍යයෙන් දැන් මෙහි ඉඳලා අපි මොස්කව් යනවා නම් සෙන්ට් පීටර්ස්බර්ග් ඉඳලා මම දෙපාරක් විතර ගියා වාහනයක ඒකේ අපිට කැමති ස්පීඩ් එක යන්න පුළුවන් ඔය කැමරා ඉන ෆොටෝස් අනම්මන එයා මුකුත් නැහැ ඒකේ හිරියරයක් නැහැ මොකද අපි සල්ලි ගෙවලා යන්නේ තමන් සල්ලි ගෙවලා යන්නේ වාහනේ අර දැන් ලංකාවේ හයිවේ එකට දාන්න වාහනේ චෙක් කරලා බලන්න ඕනේ කියලා කතන්දරයක් තියෙනවනේ මේ වාහනේ හයිවේ යන සුදුසුද නැද්ද කියලා ඒකට වාහනේ අයිතිකාරයේ වැඩක් මොකද වාහනේ ගිහිල්ලා වාහනේ හයිවේ යන සුදුසු නැත්තම් බ්‍රේක් නැත්තම් හුලන් නැත්තම් මොනවා හරි කැඩලා නම් ඒක උගේ ප්‍රශ්නේ යන්නේ ඒකට පොලිසිය මැදිහත් වෙන්න ඕන කාරණා නේ ඒක තමන් දැනගන්න මම පදින වාහනේ කන්ඩිෂන් එක කොහොමද කියන එක හයිවේ එක යන සුදු නැද්ද කියන එක තමයි වාහනේ අයිතිකාරය දැනගන්න ඕනේ ඒක පොලිසියෙන් ඉල්ලලා දඩකොල්ල ලියන්න ඕනේ ඒකට ඌ මැරෙන්න කැමති නැහැ ඌගේ වාහනේ ගිහලා හැපිලා ඉතින් අප මොකද මිනිස්සු පොලිසිය අනිත් මිනිස්සු මොකද කරන්නේ ඒකට ඒකින්ද සල්ලි ගෙවලා යන්න තියෙන එකේ තමන්ට කැමති ස්පීඩ් එක කැමති වාහනේ යන්න පුළුවන් බයික් ඉඳලා යනවා මේ බයික් නයිටියක් පොඩ්ඩක් ඒක වැඩි බයික් තියෙන 1000න් එහා පැත්ත වගේ බයිසිකල් තියෙන cc 1000 කියන්නේ හයි කැපැසිටි තියෙන ඉතින් ඔන්න ඕකයි සල්ලි ගෙවලා යනවා නම් එයාගේ පාඩුවට නිදාසේ ගමන යන්න පුළුවන් වාහන චෙක් කරන්න එක සුදුසුද නැද්ද ටයර් ගෙවිලද හුලම් බෑලා තියලා පොලිසියෙන් බලන්නේ නැහැ මේ ඒ කතන්දර නැහැ අනිත් කවුන්ටර් වල කවුරුවත් නැහැ ගොඩක් තැන්වල අඩුයි සල්ලි ගෙවලා නැහැ කවුන්ටර් නමුත් නැහැ ගේට් එක වහලා තියෙනවා අපි ළඟට ගියාට පස්සේ සල්ලි ගෙවුවට පස්සේ ගේට් එක යනවා අපිට යන්න තියෙන ගමන මේ ඉතින් මොකද මේ රිසිට් එක ගන්න නැහැ මේ ෆෝන් එකට එනවනේ මේ බැංකෙන් අපේ කාඩ් එකෙන් ගෙවුවම ෆෝන් එකට එනවා බිල් එක කැපිච්ච ගාන එනවා බැලන්ස් එක එතකොට මේ රිසිට් එකක් අවශ්‍ය නැහැ රිසිට් එන දැනුත් තියෙනවා රිසිට් එක අරගෙන රිසිට් එක පන්ච් කරාම තමයි ගේට්ටුව ඇරෙන්නේ ගොඩක් තැන්වල එහෙමයි තියෙන්නේ ඉතින් ඔන්න ඔය සරල ක්‍රම තමයි මෙහි තියෙන්නේ ලංකාවටත් ඔයයි කියලා ඉක්මනටම ඉතින් අපි හිතන බලාපොරොත්තු වෙනවා මට හිතෙන විදිහට හරියයි වගේ වැඩි කරන් යන වැඩ පිළිල හොඳයි වගේ එහෙනම් තව වීඩියෝ එකක් හම්බෙමු වාහන සම්බන්ධව ජය වේවා